කෙල්ලේ කෙල්ලේ යකෝ කකුල උඩ දාගෙන ඔකත් එක්ක මුගුල් කරගෙන ඉඳන් හරියනවද? ඈ? අනේ අම්මපා දැන් හැදෙන එව්වෝ නම් කිසි වැඩ කරන්නේ. අනේ හරි ඉතින් අම්මා කෑ ගහන්න එපා. කෑ ගහන්න නැතුව බෑ බං උඹලත් එක්ක. මම මෙහෙ තනියෙන් වැඩ කරනවා. උඹලගේ කිසි උදව්වක් නැහැනේ බං. හරි අම්මේ. ඉතින් මම මොකද කරන්න ඕන කියන්නකෝ. මම මේ අවුරුද්දට කෑම හදන්න පිටි ටික කොටන්න කියලා හැදුවේ. මට ඒ ටික කොටලා දීපන්කෝ. හරි අම්මේ. අපි මේ දසරේ අවුරුද්දට තවත් රසවත් කෑමක් හදමුද එහෙනම්? බලමුකෝ මේකි මොනවද මේ හදන්න යන්නේ කියලා. නකෝ මං හදලා පෙන්නන්න. මේ සඳහා අපි පොල්, පාන් පිටි, ලුණු, සීනි පදමට දමාගෙන වතුර සල්පයක් එක් කර හොඳින් ඩෝ එක මිශ්‍ර කරගන්න. ඉන්පසුව පොඩි කැබිලි කඩාගෙන තරුවක් කැඩයට සාදා ගන්න. ඉන්පසුව තෙලෙහි බැද ගන්න. ඊට පස්සේ ඉතින් රස බලන්න තියෙන්නේ. ඔයාලත් මේ විදියට හදලා බලන්නකො රස කොහොමද කියලා. ඔන්න අම්මේ මං හැදුවා. කොහොමද කියලා රස බලන්නකෝ එහෙනම්. ඈ බං. මේ මොනවද බං තරු වගේ තියෙන්නේ? මේවට තමයි අම්මේ කියන්නේ මුකුළු කියලා. බලන්නකෝ මේ. ඒ මොනවද බං? ඈ? මුකුළු අම්මේ මුකුළු. මොකක්? මොනවා වුණත් මේකට මොනවාම හරි හදාගෙන කන්න පුළුවන් තමයි නේ. මොනවා වුණත් මේවා හරිම රසයි හැබැයි.